සුවපත් වේවා. කොයිද මේ වඩින්නේ අපේ හාමුදුරුවනේ? නානායක්කර මහත්තයලා ගෙදර දානෙකට වඩිනවා. හා බේබිනෝන උපස්සකම් මම මේ බෑරක ගිහිල්ලාද? දේවාලට ගියා හාමුදුරුවනේ. අද කෙමුර දවසනේ. වැඩ වැඩි. දේවාලේ වැඩයි, ගෙදර වැඩයි. වැඩ අපේ හාමුදුරුවනේ. ගෙදර වැඩ කරන්නයි, දේවාලේ වැඩ කරන්නයි ඔක්කොම කරන්න ඕනේ මේ අත් දෙකෙන්නේ. හිතුවේ අත් 12ක් තියෙනවයි කියලා? තම තමන්ගේ පූජාව තම තමන්ම හදාගන්න ඕනේ. 10:55ට තමයි පූජාව පටන් ගන්න. හරිනේ? මොකද උඹලාට පරක් වුනේ? අනේ අපේ දන්නේ වගේ කතා කරන හැටි. ඈ? ගෙදර වැඩ කරන්නයි, දේවාලේ වැඩ කරන්නයි ඔක්කොම කරන්න ඕනේ මේ අත් දෙකෙන්නේ. හිතුවේ අත් 12ක් තියෙනවයි කියලා? කෑ ගහන්න එපා යුදී. අර සෙනග ඉන්නවනේ. ඒ මිනිස්සුන්ට හුනොත් හොඳ නෑනේ. මහන්සි නොවි කොහොමද? මහන්සි නොවේ කොහොමයි කියලා කියන්න නම් ලේසි. ඈ? දර අහුලන්නයි, දර පලන්නයි, රෙදි හොදන්නයි, උයන්නයි, පීහන්නයි ඔක්කොම කරන්න ඕනේ මේ අත් දෙකෙන්නේ. ඈ? ඒ මදිවට අර තෝලේ උන්ට බත් උයන්නත් ඕනේ මමනේ. බත් අම්බන්නත් ඕනේ. ඈ? කෑ ගහන්න එපා යුදී. ඔන්නකො මෙහාට දියා. මම පූජාව ඉවර වුණාම ගෙදර එන්නම්. තව ඩිංගකින් නන්දසිරි පීදාසයි එනවා අපේ ගෙදර. ඒ දෙන්නටත් එක්කම කැම ලෑස්ති කරන්න ඕනේ. මොකද දන්නවද ආමිනේ? අද රැයට අපිට තියෙනවා හුණියමක් කපන්න යන්න. ඔක්කොටම ඉස්සෙල්ලා මගේ හුණියම කපන්න වෙයි. දරුවෙක් මල්ලෙක් නැති එකේ කොච්චරනම් කට කැරෙනකන් කිව්වද ගෙදරට කවුරුහරි වැඩ බඩ කෙනෙක් ගේන්න කියලා. ඇහුවද? ඈ? හන්දිමර තමන්ගේ නංගිම එකම පුතත් පන්සලට පූජා කරා. කොහෙද ඉතින්? ආමිනේ. නායක හාමුදුරුවන්ගේ වචනෙට අපිට පිටුපාන්න බෑ නෝ. මං හිතාගෙන හිටියේ ওই කොල්ලට මන්ත්‍ර සාත්‍රය උගන්වලා මගේ ළඟට ගන්නනේ. ගනි අපූර්ව ළඟටම ගනි. මේ අන්න යනවා මිනිස්සු බලාගෙන ඉන්නවා. දැන් ඉතින් ඵලයල්ලකෝ ගිහලා තව 4-5 දිනකට බත් අම්බ පල්ලකෝ. මං ඔක්කොම තනියෙන් කරන්න බෑ. කරුමේ රෙදි හොදන්නත් ඕනි මම. බලන් හොදන්නත් ඕනි මම. ඔක්කොම කරන්න ඕනි මම. වතුර දෙන්නත් ඕනි මම. ඒක මගේ කරුමේ. අnder හිතන්නේ මනේ. ස්ථානයක් නේ. අපේ හාමුදුරුවනේ සුවපත් වේවා. කොයිද මේ වඩින්නේ අපේ හාමුදුරුවනේ? නානායක්කර මහත්තයලා ගෙදර දානෙකට වඩිනවා. බේබිනෝන උපස්සකම් මම මේ බෑරක ගිහිල්ලාද? දේවාලට ගියා හාමුදුරුවනේ. අද කෙමුර දවසනේ. වැඩ වැඩි. දේවාලේ වැඩයි, ගෙදර වැඩයි. වැඩ අපේ හාමුදුරුවනේ වැඩ. නැන්දයි මාමයි විතරනේ ගෙදරින්. මොනවද ඔච්චර තියෙන වැඩ? පොඩි හාමුදුරුවෝ දන්නේ අපිට තියෙන වැඩ. නේද ලොකු හාමුදුරුවනේ? සෝබිදිතින් ඔවා දන්නේ නෑනේ උපාසකම්. වෙලාවක පන්සල පැත්තේ ඉන්න ලොකු හාමුදුරුවනේ. මගෙත් කේන්දරේ බලා ගන්න ඕනේ. වැඩ. හොඳයි. වෙලාවක එන්නකෝ උපාසකම්. ඒකටත් වෙලාවක් නැති එකනේ වැඩේ හාමුදුරුවනේ. වැඩ. పూర్වය කරපු පව් හාමුදුරුවනේ. වැඩ හාමුදුරුවනේ. සුවපත් වේවා.
වෙලාවට මට කන්නත් නෑ. දේනේ මං කොච්චර වැඩද? වැඩ කළා. පොල් ගෙඩිය ලිලි ගහ ගන්නවත් මට පණ නෑ දෙයියනේ. යන්න පොල් ලිලි ගහුව මදිවට ඊළඟට මේ මිනිහා කියලා ඉදන්නේ මට දේවාලට පොල් ලිලි ගහලා දෙන්න කියලා. මේවා පූර්වය කරපු කර්මද කොහෙද? කර්ම. ගුරුනාන්ට ගිහිල්ලා දන්නේ නේද? කොහොමත් එන්නද? නේද? බලමුකෝ. කතා කරපන් කොහොමද? ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද? ඕබන් හාමිනේ පේන්නවත් නැහැ. ගෙදර කවුද? ගෙදර කවුරුවත් නැද්ද? හූනියන්කාරයෝ දෙන්න වෙලපහින් ඇවිල්ලා වගේ. මොකද මේ? තොයිලේ තියෙන රැට කියලා නේද ගුරුනාස්සේ කිව්වේ? මොකද මේ වේල බහින්ම? කලමනා ටිකක් තියනවා ලැහැත්ති කරගන්න හාමිනේ. ඒකයි අපි ඉක්මනට ආවේ. ඒක හරි හාමිනේ. අද මහා භයානක හුනියමක් කපන්න තියෙනවා. උගුර කටත් වේල්ලා හාමිනේ. දෙඩින් ගිත්තක් බොන්න තිබ්බනම් හොඳයි වා. ඇයි දෙයියනේ? හන්දියකට කීයක් පව් කරගෙන දාවේ මෙහෙම තේබන්න? මාම කන්න දාවේ? ගුණියමක් කපන්න තියෙන දවසේ පිටින් කන්න බොන්න හොඳ නෑ හාමිනේ. එහෙනම් තමුන්ගෙම තැනක් කියලා හිතලා කුසයට ඇවිල්ලා තේ එකක් හදාගන්නilla. මේ කවුරු හරි එකෙක් ඇවිල්ලා මට පොල් ටිකක් ලෙඩි ගහලා දීපල්ලා. දැන් රැට එනවනේ උන්ට බත් අම්මන්නෙත් මමනේ. වරෙල්ල. වරේ